ඉතින් බලමුද යාළුවනේ yes or no එකක්. ඔයාලට මම අංක 3ක් කියනවා. අංක 3න් ඔයාලා කැමති අංකයක් හිතේ තියාගන්න. ඔයාලගේ කාරණාව හිතේ තියාගන්න. ඒක yesද noද කියලා මම කියනවා. බලමු අපි දැන් කාඩ් ෂෆල් කරලා. මේක පළවෙනි කාඩ් එක මේක දෙවෙනි කාඩ් එක තෝරගත්ත අයට මේක තුන්වෙනි කාඩ් එක තෝරගත්ත අයට. ඉතින් බලමු මම දැන් කියන්න යන්නේ අංක එක හිතාගත්ත අයගේ රීඩින් එක. ඉතින් මේ පළවෙනි අංක එක තෝරගත්ත අයගේ කාඩ් එක තමයි මේක Wheel of the Fortune. මේක years එකක්. මේක ඉතාමත් වාසනාවේ රෝදේ. මේක ගොඩක්ම ලකි කාඩ් එකක්. මේක ඔයා ධනය වාසනාව ගැන මොනවා හරි හිතුවනම් ඔයා හිතපු කාරණාව අනුව මේක ගොඩාක්ම සුබ ආරංචියක්. මේක yes. ඕකේ. දෙවෙනි කාඩ් එක බලමු. දෙවෙනි අංක දෙක තෝරගත්ත අයට ඩෙවිල් ඩෙත් එක බලන්න. මේක නම් ඉතින් නෝ එකක් තමයි නැත්te කියලා තමයි වැටෙන්නේ. හැබැයි මේක ඉතින් නරකම කාඩ් එකක් නෙවෙයි. යම් කිසි දෙයක අවසානයක් වෙලා නැවත අලුත් ආරම්භයක්. මොකක් හරි දෙයක අවසන් වෙලා හරි දැන් තියෙන දෙයක හරි මොනවා හරි වදන් හිතුවා කියමුකෝ ඒකේ අවසාන වෙලා ආයේකේ නැවත අලුත් ආරම්භයක් පටන් ගන්නමක් වගේ තමයි මේක නරකමක්ම නෙවෙයි මේ කාඩ් එක. එතකොට අංක 3 හිටපු අයට දෙන්න තියෙන්නේ Page of Cups. මේකත් ගොඩාක් හොඳ කාඩ් එකක්. මේකත් yes තමයි කියන්න තියෙන්නේ. මේක ගොඩක් හොඳ ආදරය විවාහය ගැන එහෙම හිතේ තියාගෙන හිටියනම් මේක ගොඩක් හොඳ කාඩ් එකක්. Page of the Cups. මේක yes එකක්. ඉතින් යාළුවනේ මාව follow කරන්න, subscribe කරන්න, YouTube එකෙන් බැලුවා නම් like කරන්න, comment කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.